ඔන්න අදත් වෙනදා වගේම අපි ගියපු විශේෂ තැනක් ගැන වීඩියෝ එකක් ඔයාලට අරන් ආවා. මේ තැන ගැන ගොඩක් කට්ටිය විස්තර දන්නවා ඇති. තවත් සමහර කට්ටිය දන්නේ නැතුව ඇති. ඉතින් බලලිමුකෝ අපි මේ කොහෙද ගියේ කියලා. අපි මේ ගමන ගියේ බස් එකේ. මේ දවස්වල තෙල් ප්‍රශ්නත් එක්ක තමයි අපිට මේ ගමන බස් එකේ යන්න උනේ. ඉතින් මුලින්ම බලලිමු කොහෙද ගියේ කියලා. අපේ සිරිතක් තියෙනවා අපේ ජීවිතවල මොන හරි විශේෂ දෙයක් සිද්ධ වෙනවා නම් මොන හරි විශේෂ සිදුවීම් සිදු වෙනවා නම් ඒ වෙනුවෙන් ගිහිල්ලා අපි බාරහාර වෙනවා. අපි තැන් තැන් වලට ගිහිල්ලා බාරහාර වෙනවා. ඉතින් අද අපි ආවෙත් ඒ වගේ තැනකට. දැන් ඔක්කොම දන්නවා අපි මේ අද කොහෙද ඇවිත් ඉන්නේ කියලා. මේ තමයි මුන්නේශ්වරම්. මුන්නේශ්වරම් කියන්නේ අපි පොඩි කාලේ ඉඳලම නිතර දෙවිලේ යන තැනක්. ඉතින් මම ඒ ගැන වීඩියෝ එකක් අද ඔයාලට කරන්න හිතුවා. මොකද හදිසියෙම වගේ අපි අද මෙතෙන්ට ආවා. හදිසියෙම කියන්නේ අපි කිසිම ප්ලෑන් එකක් නැතුව ආපු ගමනක් තමයි මේ. මොන දේ කරන්නත් කලින් ඉතින් පූජා වට්ටියක් හදාගෙන ඉන්න එපයි. ඉතින් අපි යන්න ළඟ තිබ්බ කඩේකට ඇවිල්ලා මේ පූජා වට්ටියක් හදන ගමන් තමයි ඉන්නේ බාරයක් වෙන්න ගිහිල්ලා. අපි ඇතුළට ගිහින් හම්බෙමු එහෙනම්. ඉතින් දේවාලේ ඇතුළට ඔහොම යනකොට ඒ ළඟ තිබ්බ කඩවල් වලට ඔළුව දාන්නත් අපි අමතක කරේ නෑ. ඒ කඩවල තිබ්බ දේවල් බලාගෙන අපි ඉස්සරහට ගියා. අපේ ජීවිතවල අපි ඉස්සරහට ගොඩක් දේවල් ප්ලෑන් කරගෙන ඉන්නවනේ. අපි මේ ප්ලෑන් කරගෙන ඉන්න දේවල් අපිට ඒ විදිහටම හරියටම කරගන්න පුළුවන් වේද කවුරුත් දන්නේ නෑ. ඉතින් මේ දේවල් හරියටම කරගන්න පුළුවන් වෙන අපිට හිතට සැනසීමක් ලැබෙන්න කියලා තමයි අපි මේ වගේ තැන් වලට ගිහිල්ලා එහෙම බාහිර වෙන්නේ. මෙතන දේවාල දෙකක් තියෙනවා. එකක් තමයි ওই පේන මහා දේවාලය. මේ දේවාලය ඇතුළට තමයි දැන් අපි යන්නේ මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඔතෙන්ට ගිහිල්ලා තමයි පූජා වට්ටිය පූජා කරලා අපි ඒ අදාළ කටයුතු කරන්නේ. ඒ වගේම තමයි තවත් තැනක් තියෙනවා. මම ඒ තැනත් වලට පෙන්නන්නම්. හැබැයි එතන මට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද වීඩියෝ කරන්න දෙන්නේ නැහැ එතන. ටිකක් හරි මම පුළුවන් නම් පෙන්වන්න බලන්න. ඉතින් මෙතනින් ඇතුළට යනකොටම මෙතන තියෙනවා මේ පිළිම වගේක්, දේව පිළිම වගේක් සහ බිත්තිය ගහලා තියෙනවා අතීත ඡායාරූප කිහිපයක්. ඉතින් මුලින්ම මේ දේවාලය ඇතුළට ගියාම අපිට බලා ගන්න පුළුවන් මේ දේවාලේ වෙච්ච විශේෂ අවස්ථා පිළිබඳව ඡායාරූප කිහිපයක් තියෙනවා. ඒ වගේම තමයි දේව රූප කිහිපයකුත් අපිට පේන්න තියෙනවා. තවත් දෙයක් තමයි මේ දේවාලේ ඊළඟට අපි යන්නේ තවත් ඇතුළට. ඒ ඇතුළට යනවා නම් ඒ ටික වීඩියෝ කරගන්න විශේෂ අවසරයක් ගන්න ඕන වෙනවා අතන එන්ට්‍රන්ස් එකෙන්. ඉතින් එතනින් අපිට ලිඛිත අවසරයක් ගන්න වෙනවා මේ වීඩියෝ කරගන්න. ඉතින් එහෙම අවසරයක් නැතුව අපිට මේ කොටසේ කිසිම ඡායාරූපයක්වත් වීඩියෝ එකක්වත් ගන්න වෙන්නේ නැහැ. ගන්න දෙන්නේ නැහැ.
ඉතින් අවාසනාවකට වගේ මමත් ඒක දන්නේ නැතුව තමයි එතන ඇතුළට ගියේ. මටත් එතන හිටපු ඒ කපු මාම තමයි කිව්වේ අවසරයක් අරගෙන එන්න වීඩියෝ කරන්න කියලා. ඉතින් මේ ටික විතරයි මට මේ දේවාලය ඇතුලේ වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. මෙතන තියෙන තවත් විශේෂත්වයක් තමයි කිසිම ආගම් ભેදයකින් තොරව මිනිස්සු මෙතෙන්ට එනවා. සිංහල, දෙමළ, බෞද්ධ, ක්‍රිස්තියානි කියලා කිසිම ආගම් ජාති ભેදයක් නැහැ. මෙතෙන්ට මිනිස්සු එනවා. ඇවිල්ලා වන්දනාමාන කරලා බාරහාර වෙලා යනවා. ඒ වගේම තමයි වෙච්ච බාරහාර ඔප්පු කරන්නත් ගොඩාක් අය මෙතෙන්ට එනවා. ඒ කියන්නේ මෙතන හාස්කම් තියනවා කියලා හැමෝම වගේ කියනවා. ඉතින් අපිත් ඒ වගේ බාරයක් වෙලා දේවාලෙන් එළියට ආවා. ඒ එළියට එන අතරතුරේ මේ වගේ ලස්සන දේව ප්‍රතිමා කීපයක් අපිට බලා ගන්න පුළුවන් වුණා. ගොඩක් වෙලාවට මම දන්න විදිහට මේ මුන්නේසරම් කෝවිලේ පෙරහරක් තියෙනවා. ඒ පෙරහරට තමයි මේවා එළියට එන්නේ. ඉතින් ඒවත් බලාගෙන මේ දේවාලයෙන් අපි කොහොම එළියට ආවා. ඒ එනකොට තවත් විශේෂ දෙයක් එක්ක ඒ තමයි ශිවලිංගයක් එතන තිබ්බා. ඒ ශිවලිංගේ ඔයාලට තව ටිකකින් දකින්න හම්බෙයි. ඉතින් මෙතනින් පස්සේ මම වැඩි වොයිස් කරන්න යන්නේ නැහැ. මෙතනින් පස්සේ වීඩියෝ එක ඔයාලට බාරයි. ඉතින් ටිකටම බලාගෙන ඉන්න මේ වීඩියෝ එක. සමහර විට මේ තැනට ඔයාලා ඇවිල්ලා නැතුව ඇති. ඇවිල්ලා නැත්තම් අනිවාර්යයෙන්ම මේක බලන්න. ඉතින් අපි ඊට පස්සේ මහා දේවාලයෙන් එළියට ඇවිල්ලා කාලි දේවාලයට ඔහොම යන්න තීරණය කරා. ඔය පේන්නේ මහා දේවාලය. ඔතනිනුත් තව ටිකක් දුර යන්න ඕනේ කාලි දේවාලයට. ඉතින් අපි කාලි දේවාලයට ගිහිල්ලා යන අතරමඟදී හම්බෙමු.
ඉතින් ඔන්න අපි මේ ඇවිල්ලා ඉන්නේ දැන් කාලි දේවාලයට. කාලි දේවාලයේ එන්ට්‍රන්ස් එක තමයි ඔයා ඒ දැක්කේ. මහා දේවාලයේ ඉඳලා ටිකක් දුර එන්න ඕනේ මේ කාලි දේවාලයට. ඉතින් කාලි දේවාලයේ අපිට වීඩියෝ කරගන්න පුළුවන් උනේ ඔන්න මුල් ටික විතරයි. එතනින් එහාට අපිට කාලි දේවාලය ඇතුලේ වීඩියෝ කරන්න අවසර නැහැ. ඉතින් ඒත් අවසරයක් ඇතුව තමයි එතනත් ඇතුලේ අපිට වීඩියෝ කරනවා නම් වීඩියෝ කරන්න පුළුවන්. සහ ඡායාරූප ගන්න පුළුවන්. ඉතින් කාලි දේවාලය ওই විදිහට බලලා ඉවර කරලා අපි යන්න හිතාගෙන හිටියේ බීච් එක පැත්තට. ඒ බීච් එක පැත්තට යන්න අපිට ටයිම් එක මදි වුණා. මොකද අපි ආවේ ඉරිදා දවසක. සහ අපි ගෙදරින් එනකොටත් උදේ 10:00 පහ වෙලා. එතකොට අපි මෙතෙන්ට එනකොට දවල් 2කටත් කිට්ටුයි. ඉතින් ওই වැඩ ඔක්කොම ඉවර කරලා අපි එළියට එනකොට හවස 3 විතර වගේ වුණා. ඉතින් අද ඉරිදා දවසක් හින්දාත් අපිට ආපහු කුරුණෑගලට යන්න ඕන හින්දාත් බස් නැති වෙයි කියන ප්‍රශ්නෙත් එක්ක අපි බීච් එකට යන ගමන එහෙම්ම අතහැරලා දැම්මා. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් මේ විදිහට ඉවර කරනවා. හිතාගෙන හිටියේ මේ විදිහට ඉවර කරන්න නෙමෙයි. ඉතින් මෙතනින් මෙහෙම ඉවර කරලා අලුත් වීඩියෝ එකකින් අලුත් දවසක ආයෙ හම්බ වෙන බලාපොරොත්තු වෙන මෙතනින් නවතින. ඉතින් ලබන සතියේත් අලුත් තැනකදී හම්බෙමු.